ඇත්තටම මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපට ඉස්සරහට ඕන වෙන ආහාරයක් ගැන. මේ ආහාරය සහ කැඳක් වගේ පාවිච්චි කරන්න පුළුවන්, ඝන ආහාරයක් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඇත්තටම දැන් ඉස්සරහට ලෝකෙටම එනවන විශේෂණයක්. ඒ විශේෂණයට මුහුණ දෙන්නේ කොහොමද? එතකොට අපට ආහාර තියෙයිද නැද්ද? දැන් ලොකු කතිකාවක් යනවනේ. ඒ වගේම තමයි ලෙඩ රෝග ගණනාවක් හැදෙනවා කියලා කියනවනේ. ඒකට අපට ඔරොත්තු දෙන විදිහට අපට පොඩි දෙයකින් බඩ පිරලා ශක්තිය ලැබෙන කැඳක් ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේකට අපි දානවා මාවී දානවා, කුරුළු තුඩු දානවා, කළු හීනටි දානවා, හීනටි දානවා, සුවඳෙල් දානවා, රද්දෙල් දානවා, එතකොට ගෝනවරු දානවා, කහමාල දානවා. ඊට අමතරව අපි දේශීය දැනට තියෙන විශාල වශයෙන් ඔයාලට ගන්න ಗುಣ දෙන අපි දානවා සොයන් ජාතක දානවා. ඊට අමතරව අපි රතුහාල් දානවා. මෙන්න මේ ටික අපි පාවිච්චි කරලා ඒකට අපි එකතු කරගන්නවා. මේ තියෙන අපේ දසසහල් කැඳේ පවුඩර් එක. මේ තියෙන අපි ඇත්තටම ශක්තිය වීරිය වඩවන වඳුරුමෑ පවුඩර් එක. ඒ වගේම තමයි අපේ ශක්තිය ඔරොත්තු දෙන්න, අපේ ඇඟේ ශක්ති වර්ධනය කරන්න පුළුවන් ප්‍රබල ඖෂධයක් තමයි අමුක්කරා. මෙන්න මේ ටික අපි එකතු කරගෙන දැන් ඇත්තටම මේ ටික අපි එකතු කරගෙන හදනවා. හදනකොට මේක ඉස්සරහට එනකොට ඔයාලට තියෙන අපට අවශ්‍ය වෙන පොල් කිරි අවශ්‍ය වෙනවා, ඉඟුරු අවශ්‍ය වෙනවා, සුදු ලුණු අවශ්‍ය වෙනවා, රතු ලුණු අවශ්‍ය වෙනවා. මේවා පුළුවන් නම් විතරක් පාවිච්චි කරන්න මෙන්න මේ ටික. මේ කියන්නේ ඉඟුරු, සුදු ලුණු, රතු ලුණු පුළුවන් නම් විතරක්. ඒ වගේම තමයි පොල් කිරිත් හොයාගන්න නැති වුණොත් අපිට මේක වතුරෙන් හරි හදලා බොන්න පුළුවන්. එච්චර ප්‍රබල ගුණයක්. පොල් කිරි දානවා නම් ගුණය වැඩි වෙනවා. මේවා එකතු කරනවා නම් ඇත්තටම අපිට ශක්ති වර්ධනය තව තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා මේවා නැහැ කියලා මේ ටික හොයාගන්න බැරි වුණා කියලා මේක අතාරින්න එපා. පුළුවන් නම් වතුරෙන් දිය කරලා හරි මේක ඇඳ හදලා බොන්න. ඔයාලගේ ජීවිත ආරක්ෂා වෙනවා. හැම කෙනෙකුගේම ශක්තිය ආරක්ෂා වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ග්‍රෑම් 100කින් 10 දෙනෙකුට විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ අපිට එන ව්‍යසන වලට මුහුණ දෙන්න ඕනේ ගොඩාක් ආහාර අරගන්න නෙමෙයි. ආහාර පොඩ්ඩකින් අපේ ජීවිතය රැකගන්න, නිරෝගී බව රැකගන්න ශක්තිය වැඩි වෙන්න. ඒක ආවත් නාවත් අපි නිරෝගී වෙන්න ඕන නම් මේ වගේ කැඳයක් හදලා ඔයාලා බොන්න. ආයු වර්ධනය වෙනවා, ආයුෂ වැඩි වෙනවා. ඔයාලා නිරෝගී වෙනවා. ඔයාලට හොඳ පුෂ්ටිමත් ශරීරයක් ඇති වෙනවා. ඔයාලට ඕනිම වෛරස් එකකට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. හොඳ ආහාර රටාවක් වෙනවා. කුඩා ළමයාගේ ඉඳලා වැඩි හිටියන්ට පවා දෙන්න පුළුවන් මෙන්න මේ කැඳේක. මම ඔයාලට කියලා දෙන්නම් මේ කැඳේක හදාගන්න හැටි. මේකට අපිට ඇත්තටම මේ වගේ වතුර ටිකක් අපි ඉස්සෙල්ලා මුලින්ම මේකට දාගන්නවා. වතුර ටික දාලා ඉවර වෙලා අපි මුලින්ම අපි දසසහල් කැඳ මේකට අපි 5 දෙනෙකුට විතර අවශ්‍ය නම් මේ වගේ අපි හැඳි 3ක් විතර තමයි මේකෙන් අපි පාවිච්චි කරන්න ඕනේ. මේක හොඳින් කලවම් කරගෙන ඊට අමතරව අපි මේකට දානවා වඳුරු මෑ තේ හැන්දක් එහෙම දාලා ඊට අමතරව අපි අමුක්කරා පිටි හැන්දක් පාවිච්චි කරනවා. මේ ටික දාලා අපි මෙහෙම හොඳට කලවම් කරනවා. කැඳ හදාගන්න එකම තමයි තියෙන්නේ. අපි මේ කැඳ ඇත්තටම විනාඩි 5ක්වත් යන්නේ නැහැ මේ කැඳ එක හදාගන්න. ගුරු කැල්ලක් අරගන්නවා. එහෙනම් අපි පොඩිවට කපා ගන්නවා. අපට අවශ්‍ය ප්‍රමාණය. ඊට පස්සේ අපි රතු ලුණු ඇත්තටම මේ ගොඩක් කට්ටිය කරන්නේ රතු ලුණු කපන එක. රතු ලුණු කපන්නේ නැහැ. අපි රතු ලුණු ගන්න ඕන තලලා දාන්නේ. සුදු ලුණුත් අපි ඇත්තටම කපන්නේ නැහනේ. සුදු ලුණු දාන්නත් ඕනේ තලලා. එතකොට තමයි මේකේ ගුණය ගන්න පුළුවන්. සුදු ලුණු කපන්න හොඳ නැහැ. අපි මෙහෙම තලලා මේ ටික අරගෙන අපි මෙහෙ වගේ දානවා. දාලා ඊගාවට අපි කරන්නේ හොඳට පොල් කිරි එකතු කරගන්නවා. හැබැයි පොල් කිරි නැත්තම් මේකට මේ ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරගන්න. පොල් කිරි නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ගොඩක් ඔය රටවල මගේ YouTube channel එක බලන කට්ටිය ගොඩක් රටවල ඉන්න කට්ටිය කියනවා පොල් කිරි හොයාගන්න නැහැ. ගොඩක් දේවල් හොයාගන්න නැති නිසා මම මේ ඔයාලට කිව්වේ පුළුවන් විදිහට මේක හදාගෙන බොන්න. ඒ වගේම තමයි දසසහල්. ඒ කියන්නේ හාල් වර්ග 10ම නැත්තම් ඔයාලට තියෙන ප්‍රමාණය හොයාගෙන හැබැයි මේකට අමුක් කරයි වඳුරු මෑයි අනිවාර්යෙන්ම එකතු කරන්න ඕනේ මේ ශක්තිය ගන්න. ඒ කරලා ඔයාලා බලන්න මේක
ඇතරම මේක ගොඩක් බොන්න බෑ බඩ පිරෙනවා. ඒ නිසා පොඩි වීදුරුවකින් එකක් වැඩි හිටියෙකුට උනත් ප්‍රමාණවත් මේක බොන්න පුළුවන්. ඒ වගේම ಗುಣ මං හිතන්නේ මේකේ ශක්තිය යෝධ බල යෝජ ශක්තිය තියෙන හොඳම හොඳ කැඳ එකක් තමයි මම මේ ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ. මම මේක ඇත්තටම කියන්නේ දැම්ම ඉඳලා ලෑස්ති වෙන්න. ඒව හදලා අවුරුද්දක් විතර තියාගන්නත් පුළුවන්. කැඳ හදලා පවුඩර් කරලා හොඳට පොලිතින් එක දාලා පැක් කරලා තියාගන්න. අවුරුද්දක් දෙකක් ඔයාලට තියාගන්න පුළුවන්. එතකොට දවසකට ඕන වෙන්නේ 5 දිනකට නම් ග්‍රෑම් 50ක් නම් ග්‍රෑම් 50ක් 100ක් නම් ඇත්තටම ඔයාලා හිතන්න කිලෝ එකකින් කොච්චර දවසක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේවා අපි ලෑස්ති වෙමු. මේවට ලෑස්තිලා අපි මේ ආහාරයට අපි හුරු වෙමු. හුරු වෙලා ඔයාලා බලන්න ඔයාලට කොච්චර හොඳ ආහාරයක් ගන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඔයාලගේ අස්ථි වලටද ස්නායු වලටද ඔයාලගේ හැම මුළු සිරුරේ තියෙන හැම අංගයකටම මේ කැඳ එක ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මම ඔයාලට එකම එක ඉල්ලීම ඉල්ලන්නේ අපි ඕන දෙයකට ලෑස්ති වෙමු. ලෑස්ති වෙලා නිරෝගිමත් ජාතියක් මේ ලෝකෙට මේ රටට ඉතුරු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි මේ කැඳ එක බීලා බලමු. කැඳ එක හදලා ඉවරයි. අපි දැන් මේ කැඳ එක බීලා බලමු කොහොමද කැඳ එකේ රස ගුණ තියෙන්නේ කියලා. ඔව්. අපි මේ වගේ වීදුරුවක් මම පාවිච්චි කරන්නේ. මේ වගේ අපි කැඳ මේකට දාගෙන එතන අපිට මේ කැඳ එක රස බලන්න පුළුවන්. ඒ නිසා මේ කැඳ එකක් අපි මම හිතන්නේ ඔයාලා බිව්වොත් මේක අනිවාර්යෙන් හැමදාම හදාගෙන බොනවා. එච්චරම ප්‍රණීත රසයක් තියෙනවා. අංග සම්පූර්ණ ගුණයක් තියෙනවා. ඒ නිසා ඔයාලට මේ කැඳ එකක් හදාගෙන බීලා නිරෝගීමත්ව ජීවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.